සියලු දෙනාටම අයිබෝවන්. අද අපි වීඩියෝ එකකින් කතා කරමු XOS testnet එක සම්බන්ධව. දැන් මම කලින් ඔයාලට මේ XOS මේ ARP එක ගැන පෝස්ට් එකක් ෂෙයා කරලා තිනවා. දැන් මේකෙදි අපිට කරන්න තිබුණේ ඩේලි චෙකින් එකක් තිබ්බා, ඒක ක්ලේම් කරගන්න තියෙනවා. ඒ වගේම මේකේ අර මුලින්ම Twitter account එක, ඒ වගේම Discord එක join Discord එකෙන් කනෙක්ට් කරලා පොයින්ට් එකතු කරගන්න තිබ්බා. ඊට පස්සේ මේකේ ඩේලි චෙකින් එකක් තියෙනවා. මේ ඩේලි චෙකින් එක අනුව අපිට පොයින්ට් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට ස්පින් එකක් රැන්ඩම්ලි ලැබෙනවා. ඒ වගේම මෙතන මේන් බැලන්ස් එක වාගේ පොයින්ට් මේන් බැලන්ස් එක බලා ගන්න පුළුවන්. ඒ විදිහට මේකේ ඩේලි චෙකින් එකක් අපිට කරන්න තිබුණා. ඒ විදිහට තාමත් මේකේ වැඩ කරගන්න පුළුවන්. ඒ පෝස්ට් එක බලලා කරපු කට්ටිය මේකේ ටෙස්ට්නෙට් එකක් පටන් ගෙන තියෙනවා. ඒකත් කරගන්න. ඒ වගේම මේකේ අපිට ස්පින් එකක් රැන්ඩම්ලි ලැබුණා. පොයින්ට් 100 ඉඳලා පොයින්ට් 800 දක්වා අපිට මේකේ ක්ලේම් කරගන්න අවස්ථාව තියෙනවා. ඒක රැන්ඩම්ලි තමයි ලැබෙන්නේ. ඒක කොයි වෙලාවෙ ලැබෙයිද කියන්න බෑ. ඒක රැන්ඩම්ලි සිස්ටම් එක අනුව තමයි ලැබෙන්නේ. ඒ වගේම අපිට මේක රෙෆරල් හරහා තව අමතර පොයින්ට් ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේක ගාඩියන් බැජ් එකත් ක්ලේම් කරගන්න අවස්ථාවක් තියෙනවා. දැනටමත් තියෙනවා මේක රෙෆරල් කළොත් ඒක කරගන්න පුළුවන්. හරි, අපි බලමු මේකේ ටෙස්ට්නෙට් එක සම්බන්ධව මේගොල්ලන්ගේ Twitter page එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ටෙස්ට්නෙට් එක සම්බන්ධව ඒගොල්ලන්ගේ Twitter page එකට ආවට පස්සේ පල්ලෙහාට ටිකක් ආවට පස්සේ පෝස්ට් එකක් ෂෙයා වෙලා තියෙනවා. ඒ කියන්නේ තාම සති දෙකක් වගේ තමයි මේක පටන් ගෙන. ඒක නිසා තාම පරක්කු නැහැ කරගන්න කට්ටිය කරගන්න. ඒ වගේම රෙෆර් කරගත්ත කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කරගන්න. රෙෆර් කරගත්ත නැති කට්ටිය ඉන්නවා නම් ජුනි 1 වෙනිදා වෙනකන් ඉන්න. මම මේ වීඩියෝ එක දැම්මට ජුනි 1 වෙනිදා වෙනකන් ඉඳලා ඔයාලට මේක වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම මේක මුලින්ම අපිට ෆෝසෙට් ක්ලේම් කරගන්න තියෙනවා. ෆෝසෙට් ක්ලේම් කරගන්න ඔයාගේ MetaMask wallet එක කලින් ඔයා AirDrop එකට ලින්ක් කරපු MetaMask wallet එක මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. මේක කලින් AirDrop එක කරා හෝ නොකලා මේක අලුත් කෙනෙක්ට උනත් කරගන්න පුළුවන්. මේ ටෙස්ට්නෙට් එක වෙනම AirDrop එකක තමයි යන්නේ. අර කලින් early AirDrop එකට කරපු නැති කට්ටිය උනත් මේක කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ මේගොල්ලන්ගේ මේ නෙට්වර්ක් එක වගේ MetaMask wallet එකට ඇඩ් කරගන්න. add XOS testnet කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාගේ MetaMask wallet එකේ මේ විදිහට pop up එකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාලට තියෙන්නේ approve කරගන්න. මේක නෙට්වර්ක් එක ඇඩ් කරගන්න ඕනේ. අපිට මේකේ මේ transaction ටික කරන්න නම් මේක අපිට මුලින්ම මේගොල්ලන්ගේ නෙට්වර්ක් එක ඇඩ් කරගන්න වෙනවා. මේ නෙට්වර්ක් එක ඇඩ් කරගන්න විදිය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ faucet claim කරගන්න. faucet claim කරගන්නකොට කලින් එක රෙෆර එකක් හරි කරපු කට්ටියට තමයි මේක දැනට අපිට වැඩ කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ජුනි 1 වෙනිදාන් පස්සේ තමයි හැමෝටම මේක ඕපන් වෙන්නේ. ඒ කියන්නේ රෙෆර කළා හෝ නොකලා නැහැ. ඕනම කෙනෙක්ට විවෘත වෙන්නේ ඕපන් වෙන්නේ ජුනි 1 වෙනිදාන් පස්සේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇඩ්‍රස් එක දුන්නාට පස්සේ දැන් මගේ මේකේ එක රෙෆර කෙනෙක්වත් නැහැ. මම රෙෆර කළේ නැහැ මේ account එක. ඒක නිසා මට මේකේ faucet claim කරන්න ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක රෙෆර කෙනෙක් එකක් හරි කරගන්න කියලා මැසේජ් එකක් එනවා. ඔයාලට මෙතන ඒගොල්ලන්ගේ මේ රූල් වගේක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් එක වෙරිෆයි රෙෆර කෙනෙක් ඕනේ. මේකේ ගාඩියන් බැජ් එක හෝල්ඩ් කරලා තියෙනවා නම් අපිට ක්ලේම් කරගන්න පුළුවන්. දැන් මගේ එහෙම නැති නිසා මට දැනට ක්ලේම් කරගන්න දෙන්නේ නැහැ. නමුත් ඔයාලට මම පෙන්නන්නම් ඒගොල්ලන්ගේ Twitter account එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මැයි 28 වෙනිදා පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා මේගොල්ලන්ගේ මේ ඕපන් වෙනවා කියලා. මේගොල්ලන්ගේ ටෙස්ට්නෙට් faucet ඕපන් වෙනවා කියලා ජුනි 1 වෙනිදා ඉඳලා. ඒ වගේම මේ පෝස්ට් එකට ඔයාගේ ඇඩ්‍රස් එකක් ෂෙයා කරන්න. දැන් මෙතන ඔයාලා ඒගොල්ලෝ මෙතන මේ පෝස්ට් එකක් දාලා තියෙනවා testnet token from the faucet කියලා ජුනි 1 ඉඳලා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මේකේ faucet claim කරගන්න පුළුවන් ජුනි 1 වෙනිදා ඉඳලා. ඒකින්ද හැමෝම මේකේ වැඩ කරගන්න ජුනි 1 වෙනිදා ඉඳලා invite කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපිට තියෙන මුලින්ම මේ සයිට් එකට ඇවිල්ලා අපේ wallet එක කනෙක්ට් කරගන්න තියෙන දකුණු පැත්තේ උඩ තියෙන connect කියන එක ක්ලික් කරලා පස්සේ අපේ MetaMask wallet එකේ මේ වගේ pop up එකක් බලා ගන්න පුළුවන්. ඒක ඔයා කනෙක්ට් කියන එක ක්ලික් කරලා ඔයාගේ MetaMask wallet එක කනෙක්ට් කරගන්න.
MetaMask wallet එක කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් මෙතන XOS ඉඳලා ඔයාලට පුළුවන් මෙතන ඕනම ටෝකන් එකකට ස්වැප් එකක් කරගන්න. දැන් මට මෙතන amount එකක් ටයිප් කරගන්න විදියක් නැහැ. මොකද මට POSET ක්ලේම් කරන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ ටයිප් කරගන්න. මෙතනින් ඔයාලට පුළුවන් මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා මේකේ මේ ටෝකන් එක ඔයාගේ wallet එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන pool කියන එකට ක්ලික් කරලා මෙතන add liquidity කියන එක ක්ලික් කරලා පස්සේ ඔයා ස්වැප් කරපු ටෝකන් වලට liquidity ඇඩ් කරගන්න පුළුවන්. දැන් මට මෙතන amount එක ටයිප් කරගන්න විදියක් නැහැ. මම POSET මට ක්ලේම් කරගන්න අවස්ථාවක් නැති නිසා මම ඔයගලන්ට මේ නිකන් පැහැදිලි කිරීමක් තමයි කරන්නේ. මේක ජුනි පළවෙනි ඉඳලා ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන්. ඒ නිසා මම වීඩියෝ එක බලලා ජුනි පළවෙනි ඉඳලා හැමෝම මේකේ වැඩ පටන් ගන්න. ඒ වගේම මේක අපිට Galaxy Task කීපයක් තියෙනවා. Discord role කීපයක් ක්ලේම් කරගන්න පුළුවන්. පොඩි Galaxy Task වගේක් තියෙන මේ Galaxy member role එක ක්ලේම් කරගන්න පුළුවන්. මේ පළවෙනි එක මේ ටාක්ස් ටික කම්ප්ලීට් කරලා මේකේ මේවා ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. මේවා වෙරිෆයි වෙනවා ක්ලික් කරලා වෙරිෆයි කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ දෙවෙනි එකට ආවට පස්සේ දෙවෙනි Galaxy Task එකේ තියෙන මේ testnet echo 1 කියන රෝල් එකත් ක්ලේම් කරගන්න පුළුවන්. ඒකත් ක්ලේම් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ Discord එකට ගිහිල්ලා බලන්න. Discord එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ Discord එකට තව join වෙන්න අනිවාර්යෙන්ම. Discord එකට ගිහිල්ලා මැසේජ් එකක් දාලා බලන්න. ඔයාගේ ප්‍රොෆයිල් එක පල්ලෙහෙන් මේ විදිහට ක්ලේම් කරපු රෝල් Discord රෝල් ඇඩ් වෙලා තියෙනවා. ඔය විදිහට තමයි යාළුවනේ මේකේ දැනට වැඩ කරන්න තියෙන්නේ. එක ඩෙක්ස් එකෙන් තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. ස්වැප් කරන්න ලික්විඩ් ඇඩ් කරගන්න මේ ඩේලි කරගන්න තියෙන්නේ. හරි යාළුවනේ අදට අපි මේ ටිකෙන් සමුගන්නවා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.